විදියට ප්‍රතිචාර. එතකොට මෙවර අපි ගම්පහ දිස්ත්‍රික්කය හැටියට අපි තෝරගත්තේ නිවසක අයිතිය සඳහා පුරවැසිය අපේ අරගලය කියන තේමාව පදනම් කරගෙන තමයි අද දවසේ අපි. එතකොට මේ ජනගහනය වැඩිවීම සහ එකම භූමිය තුල පෞල් කීපයක් ජීවත් වීම නිසා අධික ජනගහනයක් නිසා ඔවුන්ගේ පෞද්ගලිකත්වය එතන නැහැ. එතකොට ජීවත් වීම සඳහා ඔවුන්ට තමගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන සෞඛ්‍ය පහසුකම් ලබාගෙන ඒ ආකාරයෙන් ඔවුන්ට එතකොට මේක ඔවුන් අවුරුද්දෙන් අවුරුද්දට ඔවුන්ගේ නිවාස මාරු කරන්න වෙනවා. ඒක තමයි බරපතලම ප්‍රශ්නේ. ඔවුන්ට ස්ථිර ලිපිනයක් නැහැ. සමහර වෙලාවට රාජ්‍ය ප්‍රතිඵලාභ පවා මේගොල්ලොන්ට ලැබෙන්නේ නැහැ. මොකද අද ඉන්න ලිපිනේ තමයි නෙමෙයි හෙට ඉන්න වෙන්නේ මේගොල්ලොන්ට. ඒ වගේ වසරෙන් වසර මේගොල්ලෝ තැන් තැන් වලට එතකොට සමූපකාර ක්‍රමයක් බුදුමාලගේ ආණ්ඩුව ප්‍රමුඛතාවයක් දෙනවා සමූපකාර ක්‍රමයට. ඒ සමූපකාර ක්‍රමයක් ඇති කරලා ඒ සරහා මේ ප්‍රජාවන්ට අඩු මුදලට තමන්ගේ භාණ්ඩ මිලදීගෙන නිවසක් ඉදි කර ගැනීමට අවස්ථාවක් පුළුවන්. මේක රාජ්‍ය මෙදියක් කරන්න පුළුවන් කාරණා. තුන්වෙනි කාරණාව තමයි ඉඩම ලැබුණාට බෑ මෙතන ඉන්නේ ජීවත් වීමට සරලක් වැටෙන නොලැබෙන ප්‍රජාවක්. ඒක ඔබතුමාත් දන්නවා. එතකොට වෙළඳ කලාපය ආශ්‍රිතව සහ සංක්‍රමණය වුණු ප්‍රජාවක් හැටියට මොවුන්ට ජීවත් වීමට සරලන වැටුපක් ලැබෙන්නේ නැහැ. අනිකුත් කාරණාව තමයි මේදී අපි ඉඩම් අයිතිය සඳහා ජනතා ව්‍යාපාර ගම්පහ දිස්ත්‍රික්කය හැටියට අපි කාරණා තුනක් අවධාරණය කරනවා. එකක් තමයි මේ හරියට රජයේ ඉඩම් හඳුනගෙන ඒ සඳහා විද්‍යාල මණ්ඩලයකින් සහ ජනතා සහභාගීත්වයේ හඳුනා විශේෂම අපේ සුගත රාජපක්ෂ සොයුරා ඔයගේ සුරේක සොයදී ඇතුළු ඔබ ඉදිරිපත් කරපු ගැටලු ගැන අපි තාමත් හොඳ අවධානයක් යොමු කරන්න සූදානම්. ඒ නිසා ඔබ විසින් මේ මොහොතේ මම හිතන්නේ ඉදිරිපත් කරන්න නැත්තේ ඔබට තිබෙන ගැටලු ඉතාම අල්පයක් පමණයි. තව විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙනවා අපි දන්නවා. ඒ වගේම තවත් විවිධ දීමනා විවිධාකාරයේ උපකාර ලැබමින් ජීවත් වෙන තව විශාල පිරිසක් ඉන්නවා. මොකද ඒ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා. සපයනවක් විදිහට ගත්තොත් නවතරක් කියනවා මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ කාරණාවට ඍජුව ඉදිරියටීමක් කළා මේ ප්‍රජාවන් එක්ක අවුරුදු ගාණක් මේගොල්ලෝ මේ ප්‍රශ්නෙන් පීඩා විඳිනවා මේකට යම් නිශ්චිත විසඳුමක් ලබා දෙන්න.